Hello everyone. දැන් අද මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ දැන් හැමෝම කියනවා AI නිසා මාකට් එක වැටෙයි. AI ග්ලෝබල් මාකට් එක වැටෙන්න යන්නේ. දැන් ඒක දැන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විදියක් තියනවාද කියලා. දැන් ඒකට හදාලා වීඩියෝ එකක් තමයි මේක. දැන් මේකෙන් අපි කරන්න යන්නේ ගෙස් කරන්න අපි ස්ටැටිස්ටිකල් මෙතඩ්ස් පාවිච්චි කරලා නැත්නම් ස්ටැටිස්ටිකල් මෙතඩ් එකක් පාවිච්චි කරලා දැන් ඇත්තටම මේම සයිකල් එකක් එක්කෝ මේම රිසර්ෂන් එකක් වෙයිද නැත්නම් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් තියෙනවද probability එකක් තියෙනවද කියන එක තමයි අපි මෙතනින් කතා කරන්න යන්නේ. දැන් මුලින්ම අපි US කොහමද ලෝකල් එකේ globally ලොකුම මාකට් එක US මාකට් ඔක්කොම companies AI වුණොත් normal companies වුණොත් ඒක ගන්න listed කරලා තියෙනවා. අනික US මාකට් එක collapse වෙනවා කියන්නේ global market එකම collapse වෙනවා. ඒකම interlinked. දැන් අපි මේක කරන්න යන්නේ New York Stock Exchange එකෙන් පටන් ගන්නවා. ඒකේ composite තමයි මේකේ උඩම chart එකකින් පෙන්නලා තියෙන්නේ. නිල් පාටින් තමයි ඒ chart එකකින් curve එක. ඒ කියන්නේ points කොච්චර ගානකින් ඒක වැඩි වෙලා තියෙනවද කියලා. 1900 ගණන් වලින් ඉඳලා 2026 වෙනකන් දැනට ඒ කියන්නේ up to May all time හයි වෙනකම් අපි දාලා තියෙනවා මේ chart එකේ map කරලා ඊට පස්සේ මේකට map කරනවා ගිය අවුරුද්ද නෙමෙයි කලින් වෙච්ච market crashes 1907 panic වෙන great depression recession world war 2 ඊට අමතරව bear market oil crisis black monday .com bubble global financial crisis covid ඊට පස්සේ තව අර ළඟදී inflation rate ඔක්කොම 2022 මේ ඔක්කොම ක්‍රයිසිස් හරිද මේක 2020 21 වෙන්න ඕනේ. මේක පාවිච්චි කරත් AI පාවිච්චි කළා තමයි ජෙනරේට් කරලා තියෙන්නේ. මේක ජෝක් එක AI පාවිච්චි කරලා හදපු ටෙම්ප්ලේට්ම යූස් කරලා කියනවා AI එකෙන් මාකට් එක වැටෙන්න යනවා කියන එක. දැන් අපි මෙතනින් කියන්න යන්නේ දැන් මේ ග්‍රේ ස්කේල් මේ පොඩි කොටු වගේ තියෙන ග්‍රේ ස්කේල් ඔගේ ග්‍රේ බාර් වලින් තමයි අපි කියන්නේ රිසෙෂන් පීරියඩ් එක. මේ නිල් පාට එක තමයි මෙතන කොම්පොසයිට් New York Stock Exchange index එක. දැන් හැම පාරම -48 -86 මේම හැම bear market වෙනකොටම මෙච්චරක් negative returns ඒ කියන්නේ මෙච්චරක් value loss එකක් වෙලා තියෙනවා. ඊට මේ කොළ පාට වලින් කියන්නේ කොච්චර අවුරුද්දක් හරි මාස ගාණක් හරි ගියා මේක recover වෙන්න. දැන් ongoing ඒ වගේ. දැන් මේක මෙතන ongoing කියලා තාම මුකුත් උනේ නැහැ. ඒ කියන්නේ තාම globally crisis උනේ නැහැ. දැනට ඉතින් අර Korean stock exchange එකයි එහෙම තව පොඩි fund closing වුණාට ලොකුවට crash එකක් තාම වෙලා නැහැ. දැනට දැන් ඕගස්ට්. දැන් මේකෙන් අපි කියන්නේ දැන් මේකෙන් correlation කියන. ඒ කියන්නේ correlatedද? දැන් මෙතන වෙච්ච market crash කොච්චර identicalද දැන් තියෙන තත්ත්වෙත් එක්කන තමයි මේකෙන් කරන්න යන්නේ. මේක normalized comparison එකක් historical return එක crash trajectories බලලා මේක තමයි මේකෙන් plot වෙලා තියෙන්නේ. හරිද? දැන් මෙතන අපි කරලා තියෙන්නේ correlate කරලා තියෙනවා කලින් වෙච්ච මේ market crash කොච්චර ළඟින් යනවද දැන් තියෙන market trend එකත් එක්ක. එහෙම හරිද? ලොකු මේකක් තියෙනවා මේ market එක. ඒකෙත් මේවා පොඩි ගණන් තියෙන්නේ. ඒක හැර හරි මේක දැන් ස්ක්‍රීන් එක පේනවනේ. දැන් සිමිලාරිටි ඉන්ඩෙක්ස් එක බැලුවොත් අපිට හරිද? එතකොට 2022 COVID ඉන්ෆ්ලේෂන් ක්‍රයිසිස් එකයි .com බබල් එකයි බ්ලැක් මන්ඩේ ඔක්කොම දැන් තියෙන මාකට් ට්‍රෙන්ඩ් එකත් එක්ක බලද්දී ළඟින්ම යනවා. ඒ කියන්නේ වැටෙන්න පුළුවන් probability එක වැඩි කියන එක තමයි අපි මෙතනින් කියන්නේ. මෙතන දැන් තියෙන ට්‍රෙන්ඩ් එකයි මෙතන පොඩි මේක තිබ්බට මේ COVID එකයි මේ පොයින්ට් එක තමයි ඉන්ෆ්ලේෂන් බෑර් එක. මේ දෙකම මේ හතරම මේ වැටෙන්න පුළුවන් තියෙන තත්ත්වයට තමයි මේ පෙන්වන්නේ. හරිද? ඒත් මේක මැජික් එකක් නෙමෙයි මේ ස්ටැටිස්ටික්ස්. ඒ කියන්නේ probability එකක් කියන්නේ. ඒ කියන්නේ 82% මේ ඉන්ෆ්ලේෂන් එකටම පෙන්නනවා. 67% 2020 COVID කාලේ තිබ්බ ට්‍රෙන්ඩ් එකම පෙන්නනවා. .com බබල් එකත් 54% පෙන්නනවා වැටෙන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ කියලා මාකට් එක.
ඒත් මේක මැජික් එකක් නෙමෙයි මේක මේ ස්රෝසරියෝ හැරි පොටර් උත් නෙමෙයි මේක කියන්න බෑ අපි මේක කවද වැටෙයිද කොයි මොහොතද වැටෙයිද සුබ නැගත වැටෙයිද ඒ මුකුත් ප්‍රෙඩික්ට් කරන්න බෑ වැටෙන ප්‍රතිශතය වැඩි probability එක වැඩි ඒ කියන්නේ මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් විදියට තමයි තියෙන්නේ කියලා. දැන් මේක එක ඉන්ඩෙක්ස් එකක්. එතකොට මේකම මම ආයි රන් කරා Nasdaq එකට. Nasdaq එකත් ලොකු ඔන්ලයින් ලිස්ටඩ් ඇමරිකාවල. එතකොට මේකේනුත් නිල් පාට පෙන්වන්නේ Nasdaq ඉන්ඩෙක්ස් එක මේ ග්‍රේ ඒරියා එකෙන් පෙන්වන්නේ මාකට් රිසෙෂන් පීරියඩ් එක. හරිද? මේක දෙකේම බැලුවොත් මේක තමයි මේකෙත් මේ පීරියඩ් එක. ඊට පස්සේ peak to throw කියන්නේ මේකේ කොච්චර මාකට් ලොස් වුණාද කියලා -48 -27 -33 මේ. ඒ වගේම normalized comparison historical run එකක් run කරා. ඒකත් එක්කම මේක මේ පැත්තටම ගියොත් ඒ කියන්නේ කොයිද similarity index එක run කරොත් 2022 inflation recession inflation crisis එකයි covid එකයි global financial crisis එකයි .com වල එකයි වෙච්ච එකට වඩා 50% or more පෙන්නනවා වැටෙන්න පුළුවන් ප්‍රතිශතයට තමයි තියෙන්නේ. දැන් මාකට් ට්‍රෙන්ඩ් එක යන්නේ මේක වෙච්ච මේ හතරම වෙච්ච උනේ වගේම තමයි දැන් මාකට් එක වැටෙන්න යන්නේ කියලා මෙතනින් කියවන්නේ. හරිද? ඉතින් මේක Nasdaq stock exchange New York stock exchange එකත් ඔකමයි උනේ. ඊට පස්සේ දැන් ඒමම S&P 500 ඒ කියන්නේ USA වල හොඳම 500 companies listed. හරිද? listed 500 companies performance මාකට් ක්‍රෑෂ් එක බලද්දී ඒ වගේම සිමිලර් ට්‍රෙන්ඩ් එකක් පෙන්නනවා. දැන් මේකෙත් මාකට් එක නිල් එකෙන් පෙන්නනවා රිසෙෂන් එක 2026 ඊට පස්සේ ආයි පල්ලයට ආවොත් normalized return normalized crisis trajectory එක බලලා ඊටත් එක්ක මේ similarity correlation එකක් run කළොත් 2022 .com bubble එක Black Monday COVID මේ ඔක්කොම 50% range එකේ ඉන්නවා. ඒ කියන්නේ එදා වෙච්ච වගේ දැනුත් වෙන්න පුළුවන් probability එක තියෙනවා කියන එක තමයි මේ chart තුනේම කියවන්නේ. හරිද? දැන් ඇත්තට මේක වෙන්න පුළුවන්ද? පුළුවන්. වෙන්න නැතුව ඉන්න පුළුවන්. ඒකත් පුළුවන්. මේක statistics දෙපැත්තම පුළුවන්. හරිද? දැන් මේකෙන් අපි කියන්න යන්නේ වෙන මොකුත් ලොකු දෙයක් නෙමෙයි. ලොකු ඉන්වෙස්ටර්ස්ලා ලොකු කම්පනීස්ලා මාකට් ක්‍රෑෂ් එකක් වුණොත් මොකුත් වෙන්නේ නැහැ. හරිද? ඒකලොන්ව කම්පනීස් ඔ ගවර්න්මන්ට් බේල් අවුට් කරයි අනිවාර්යෙන්. මේක USA වුණොත් හරි ලංකාව වුණොත් හරි කොයි වුණොත් ඒක වෙනවා. දැන් කොරියාවෙත් ඒක තමයි උනේ මාකට් එක ක්‍රෑෂ් වෙච්ච ගමන් ගවර්න්මන්ට් සල්ලි පම්ප් කරා මාකට් එක ඇතුළට. බේල් අවුට් කරා. එතකොට කාටද මේකෙන් ලොකුම ඉම්පැක්ට් එක තියෙන්නේ? සල්ලි තියෙන මිනිස්සුන්ටයි ලොකු ගවර්න්මන්ට්ස් වලටත් ලොකු කම්පනීස් වලටත් නෙමෙයි. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මේකෙන් ලොකු කරදරයක් වෙන්න යන්නේ. ඇයි? අපේ ෆන්ඩ්ස් OETF EPF මේ ගවර්න්මන්ට් ෆන්ඩ්ස් ඊට පස්සේ ගවර්න්මන්ට් බේල් අවුට් ඔක්කොම පාවිච්චි කළාම ඊට පස්සේ සේවිංස් නැති කට්ටියට තමයි මේ වගේ ડિප්‍රෙෂන් ඔය මේ මාකට් ක්‍රෑෂස් වෙද්දී අමාරු වෙන්නේ. ඒ හින්දා දැනට තියෙන තත්ත්වයෙන් හොඳම දේ ලොකු දේවල් වලට ඉන්වෙස්ට් කරන්න නැතුව පුළුවන් තරම් කෑෂ් රිසර්ව්ස් හදාගන්න. බෑකප් සේෆ්ටි කෑෂ් තියාගන්න. එච්චරයි මම මේකෙන් කියන්නේ. ඊට පස්සේ මාකට් ක්‍රෑෂ් වුණොත් හැමදේම ලාභයට ගන්න පුළුවන්. එතකොට ඉන්වෙස්ට් කරලා ඔයගොල්ලන්ගේ රිටර්න් වැඩි කරගන්න. Thank you.